අවුදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් ක්‍රිස්තු වර්ෂ 2025 ඔක්තෝබර් මාස 31 වෙනි දින බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද්හි පිහිටි මස්ජිද් මුබාරක්හිදී අහමදියා මුස්ලිම් ජමාතයේ වත්මන් නායක අමීරුල් මොමිනීන් හදරත් මිර්සා මස්රූර් අහමද් ඛලීෆතුල් මසීහ් අල් ඛාමිස් අය්යදහුල්ලාහ් තාලා බින් අසීල් අසීස් තුමාණන් විසින් දෙසන ලද සිකුරාදා ජුමා ඛුත්බා දේශනයේ සාරාංශය. එතුමාණන් තෂහුද් තඅවුස් සහ සූරා ෆාතිහා උසුරීමෙන් පසුව මෙසේ දේශනා කළේය. තබූක් යුද්ධයේ විස්තරය තවදුරටත් සඳහන් වේ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙම යුද්ධය සඳහා පිටත් විය. මේ පිළිබඳව ඉස්ලාමීය ඉතිහාස ග්‍රන්ථයන්හි මෙසේ සඳහන් වේ. එතුමාණන් පිටත් වූ පසු යන අතරතුරේදී ज़ू ख़ुशब යන ස්ථානයේදී කඳවුරක් පිහිටුවිය. ज़ू ख़ुशब මදීනාවේ සිට එක් රාත්‍රියක ගමනක්. එය සිරියාව බලා යන මාර්ගයේ පිහිටා ඇති මිටියාවතක්. මෙහි බොහෝ ජල උල්පත් ඇත. මෙහි එතුමාණන් තම ජමාතිය සමග ලුහර් සහ අසර් සලාතියන් දෙක අසර් වේලාවේද එමෙන්ම මග්රිබ් සහ ඉෂා සලාතියන් දෙක ඉෂා සලාත් වේලාවේද ජම්මු කර ඉටු කළේය. එතුමාණන් එහි රැඳී සිටි දිනයන්හි ඒ සලාතයන් එලෙසම ඉටු කළේය. එතුමාණන් තබුක් බලා යන ගමනේදී විවිධ තැන්හි නැවතී ඒ ආකාරයටම නැවතුම් කටයුතු කරමින් සිටියේය. හදීස් ප්‍රකාශයක් අනුව මෙවන් සලාතයන්හි ඉමාම් නායකත්වයේ සඳහා හසරත් අබ්දුර් රහ්මාන් බින් අවුෆ් රලියල්ලාහු තුමාව පත් කරවන ලදී. හසරත් මුගෛරා බින් ෂෝබා රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කරයි. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් සමග මාද තබූක් යුද්ධය සඳහා සහභාගී වී සිටියෙමි. එතුමාණන් ෆජර් සලාතයට පෙර අවදි වී වෙසිකිළියට ගියේය. එවිට මා ඒ සඳහා වතුර භාජනයේද රැගෙන එතුමාණන් සමග ආවෙමි. එතුමාණන් වෙසිකිළියෙන් ආපසු පිටතට එන විටදී මා දුරක සිට භාජනය අතේගෙන සිටියෙමි. එතුමාණන් බුළු කිරීම සඳහා තම අත් දික් කළ විට මා ඒ සඳහා සෝදා ගැනීම සඳහා වතුර දැමුවෙමි. එතුමාණන් තුන් වතාවක් තම දෑත් සේදුවේය. පසු එතුමාණන් වතුර මගින් තම මුහුණ තෙවරක් සෝදා පසුව තම දෑත්හි වැලමිට දක්වා පළමුව දකුණතද පසුව වමතද තෙවරක් සේදුවේය. පසු එතුමාණන් මසහ ක්‍රමයෙන් තම පාදයන්හි මේස් කට්ටලයේද ජලයෙන් තවරාගත්තේය. පසු එතුමාණන් ඉදිරියට ගමන් කළේය. මාද එතුමාණන් සමග වතුර භාජනය රැගෙන ගියෙමි. එතුමාණන් මුස්ලිම් වරුන් සිටින තැනට ගියේය. එවිට සලාතිය ආරම්භ වී දෙවන රකාත් පියවරේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉමාම් ජමාතිය සමග එක්විය. ඉමාමත් සලාතය අවසන් කළ හදරත අබ්දුර් රහ්මාන් බින් අවුෆ් රලියල්ලාහු තුමාණන් නබිවරයාණන් නැගිට ඉතිරි රකාත් සඳහා සලාත ඉටු කරනු දුටු විට මුස්ලිම් වරුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවිය. එවිට ඔවුන් අධික ලෙස සුබ්හානල්ලාහ් වදන් උසුරමින් සිටියහ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සලාතය අවසන් කළායින් පසු මුස්ලිම් වරුන් අමතා ඔබලා හරියටම පිළිපැද්දේ යයි පැවසිය. තවද නබිවරයාණන් මුස්ලිම් වරුන් කලට වේලාවට ඉමාම් ජමාත් සලාතය ඉටු කිරීම ගැන ප්‍රශංසා කළේය. රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තබූක් ගමන යන අතරතුරේදී සමූද් සමූහය විනාශ වූ හිජර් නම් ස්ථානයේද පසු කර ගියේය. මේ ගැන හදරත් ඉබ්නු උමර් රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කරයි. නබිවරයාණන් තබූක් කරා යන ගමනේදී සමූද් සමූහයට අයත් ස්ථානයේදී ලිඳක් දුටු විට එයින් ජලය පානය නොකරනු තවද එයින් තමන්ගේ සතුන්ටත් ජලය නොපොවනු යයි කියා සිටියේය. එවිට ඇතැම් සහාබිවරුන් නබිතුමනි අප මෙලහකටත් එයින් ජලය ලබාගෙන රොටි පිසීම සඳහා භාවිතා කර ඇත්තෙමු. තවද අපගේ සතුන්ට වතුර පොවා ඇත්තෙමු යයි කීවෝය. එවිට එතුමාණන් දැන් රොටි සඳහා භාවිතා කළ පිටි සහ තම රැස් කළ වතුරද විසි කර දමනුයි අනකලේය. තවද එතුමාණන් තම සමූහයට එම ලිඳ හැර අල්ලාහගේ වක්තෘ සාලි අලයිහිස්සලාම් තුමාණන්ගේ ඔට්ටු දෙන වතුර පානය කළ ලිඳෙන් ආහාර පිසීමටත් බීමටත් වතුර ලබා ගන්නා ලෙස අනකලේය. මේ ගැන සත්‍ය විස්තරය අල්ලාහ් දෙවියන් වෙතින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට වහී අනාවරණය වශයෙන් ලැබූ බව ශරහ බුඛාරි ලියූ ඉමාම් හජර් අස්කලානි රහමතුල්ලාහ් තුමාණන් සඳහන් කර ඇත. තවද එක් හදීස් ප්‍රකාශයක නබිවරයාණන් හිජර් ස්ථානයට පිවිසූ විට එහි මිනිසුන් වාසය කරන ගම්මානයට නොපිවිසෙන ලෙසත්
එවන් ස්ථානයක ගමන් කරන විට බිය බැතිමත්ව දුආ ප්‍රාර්ථනා කරමින් ඉක්මනින් පසු කරන ලෙසද අනකර ඇත. එක් හදීස් ප්‍රකාශයක මෙසේ සඳහන් වී ඇත. එන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හිජ්ර් ස්ථානයේදී පසු කරමින් යන විට තම හිස පොරෝණයෙන් වසා තම සතාගේ ගමන් වේගය ඉක්මන් කරවීය. හදරත් සාලි නබිතුමාණන්ගේ සමූහය විසුවේ මේ හිජ්ර් ස්ථානයට වත්මන් සමයේ අරාබියේ මදායින් සාලි නමින් හඳුන්වනු ලැබේ. හිජ්ර් වාසීන් සාලි නබිතුමාගේ කාලයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළහ. අල්ලාහ් දෙවියන් ඔවුන්ට අසීමිත ධනයන් හා ඥානයන් ලබා දුන්නේය. ඔවුන් පහත ප්‍රදේශවල ගොවිතැන් කළහ. තවද කෘෂිකර්මය අතින් වැඩි දියුණුවක් ලැබුවෝය. එළවලු සහ පළතුරු වතුද රටේදී උයන්ද ඇති කළහ. අත්වැඩ වලින්ද වර්ධනයක් ලැබුවහ. මේ නිසා කඳු පෙදෙස්වල නිවෙස් තැනුවහ. කඳු හාරා එහි මාලිගා සහ මහල් නිවාස තැනුවහ. අල්ලාහ් වෙතින් ඔවුන්ට හද සාලි නබිතුමා එවනු ලැබීය. නමුත් ඔවුන් සාලි නබිතුමාගේ දූත පුවත ප්‍රතික්ෂේප කළ අතර එතුමාගේ ඔටු දෙනගේ පානහරද කපා හැරියෝය. ඒ නිසා ඔවුන්ට දෙවියන් වෙතින් දැඩි දඬුවම් ලැබුණි. ශුද්ධ කුරානයේ ඔවුන්ව අස්හාබුල් හිජර් යයි නම් කර ඇත. තවද අල් හිජර් යන නමින්ද පරිච්ඡේදයක් ඇත. මෙම තබුක් කරා ගිය ගමනේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කස්වානං ඔටු දෙන අතුරුදහන් විය. ඒ සොයා ගැනීමට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඇතැම් සහාබිවරුන්ව පිටත් කර හැරියේය. තවද හසරත් අම්මාරා බින් හසම් රලියල්ලාහු තුමා තැනු කූඩාරමේ සයිද් බින් සල් යන නමතෙක් සිටියේය. මොහු බනු කයන්කා යුදෙව් ගෝත්‍රයට අයත් කෙනෙකු විය. නමුත් මුස්ලිම් වරයෙකු වුණත් මොහු වංචනිකයෙකුද විය. මොහුට මුළුමනින්ම ඊමානය නොලැබීය. මොහු සහාබිවරු නමතා සිතා බලනු ඔබලාගේ නබිවරයාණන්ට අල්ලාහ් වෙතින් වහී අනාවරණය ලැබෙන්නේය. එසේනම් එතුමාණන් අතුරුදහන් වූ ඔටු දෙන ගැන තමා නොදන්නේ යයි පවසන්නේ කුමක්ද? ඒ ගැන අල්ලාහ් ඔබලාගේ නබිවරයාණන්ට දෙනුවත් නොකලේ මන්දැයි ඇසීය. නමුත් මෙම සිද්ධිය නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට ආරංචි වූ සැනින් එතුමාගේ සහාබිවරුන් කැඳවා මාහට මාගේ නැති වූ ඔටු දෙන පිළිබඳව විස්තරය අල්ලාහ් දෙවියන් මාහට දන්වා ඇත. තවද ඒ ඔටු දෙන අසවල් ස්ථානයේ සක්මන් කරමින් සිටින බවත් ඌ අසවල් ගසක් පාමුල සිටින බවද නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙන්වා දුන්නේය. ඔවුන් එතනට ගොස් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඔටු දෙන සොයාගෙන ආපසු ගෙන ආවෝය. පසුව හසරත් අම්මාරා රලියල්ලාහු තුමා තම කූඩාර වෙත ගියේය. තවද ඔහු අල්ලාහ් මත සාකි අද විශ්මිත දෙයක් සිදු විය. දැන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එම වංචනික මිනිසෙකුගේ ප්‍රකාශය ගැන විස්තර කරමින් සිටියේය. ඔහුගෙන් අල්ලාහ් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට දෙනුවත් කලේ යයි කීවේය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කස්වානම් ඔටු දෙනව සොයාගෙන රැගෙන ආ සහාබිවරයා හසරත් හාරිස් බින් ඛසාමා රලියල්ලාහු තුමා විය. තවත් හදිස් ප්‍රකාශයක හසරත් අබූ හුරෛරා රලියල්ලාහු තුමා මෙසේ සඳහන් කරයි අපට තබුක් කරා ගිය ගමනේදී අතරමඟ දරාගත නොහැකි කුසගින්නක් ඇති විය. ඔහු නබිවරයාණන්ගෙන් අල්ලාහගේ වක්තුරුවරයාණනි අපට කුසගින්න ඇති වූ හේයින් වතුර පුරවා ගෙන ලැබූ ඔටුවෙකුව ආහාරය සඳහා මරා කෑමට අවසරය දෙන්න. තවද අනුභව කලායින් පසු එහි මේ දේද භාවිතා කළ හැකි යයි විමසීය. එයට නබිවරයාණන් එසේ කරන්නේ යයි ප්‍රතිචාර දැක්වීය. නමුත් හදරත් උමර් රලියල්ලාහු තුමා පෙමින අල්ලාහගේ වක්තුරුවරයාණනි අප යුද්ධය හා ගමන සඳහා භාවිතා කරන සතුන් කෑමට ගතහොත් සවාරිය සඳහා අපගේ සතුන් අඩු විය හැක. එය අපහට මහත් පාඩුවකි. ඒ වෙනුවට තම තමන් සතු ඇති ආහාර පාන ඔබතුමා ඉදිරියේ ගෙනවිත් තබා ඔබතුමාණන් ඒ සඳහා දුආ ප්‍රාර්ථනාව අයදින්න. එවිට අල්ලාහ් දෙවියන් අප සියලු දෙනාගේ කුසගින්න නිවා දැමීමට අනුග්‍රහය දැක්විය හැකියයි ආයාචනා කළේය. එයටත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එසේම කළ යුතුයයි කීවේය. පසුව කෙනෙකුගෙන් හම්වලින් සෑදූ ඇතිරිල්ලක් අතුරා අනෙක් අය ගෙනා කෑම්බීම් ඒ මත රැස් කරන ලෙස අනකරන ලදී. ඒ නිසා ගොඩගසන ලද ද්‍රව්‍ය වලින් ඉරිඟු ධාන්‍යයන්ද රටින්දිද රොටි කැබැලිද තිබුණි. ඒ මත නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේවාශිර්වාදය සඳහා දුආ ප්‍රාර්ථනා කළේය. පසු එතුමාණන් තම තමන්ගේ පාත්‍රයන් ගෙන එන්නේ අනකලේය. එවිට සියලු දෙනා තමන් වෙත තිබූ පාත්‍රයන් හා භාජනයන් රැගෙන ආවෝය. ඒ මත
ආහාර පුරවන ලදී. ඉන්පසු සියලු දෙනාම සතුටින් අනුභව කළෝය. ඉන් අනතුරුවද ආහාර ඉතිරි වී තිබුණි. පසුව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලල්ලාහු වඅනා රසූලිහි එනම් අල්ලාහ් හැර නැබදීමට සුදුසා අන් කිසිවෙක් නැත. තවද මා ඔහුගේ වක්තුරුවරයා වෙමි යන මෙම කලිමා වදන් දෙක කෙරෙහි යමෙක් විශ්වාස තබන්නේද ඔවුන්ට ස්වර්ගය තුල පිවිසීමට කිසිම බාධාවක් නොවනු ඇත යයි කීවේය. හදිසියේ එක් සිද්ධියක් මෙසේ සඳහන් වේ. එනම් තබුක් කරා යන ගමනේදී හදරත් හුමයිද් බින් සයීදීගේ ප්‍රකාශයක් අනුව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වාදියේ කුරානම් මිටියාවතට පැමිණි පසු රටහිඳි උයනකට පිවිසීය. එතුමාණන් තම සහාබිවරුන් අමතා ඔබලා මෙහි රටහිඳි කොපමණක් තිබේදයි තක්සේරු කරනුයි පැවසීය. සියලු දෙනාම තම තමන්ගේ අනුමානයන් අනුව තක්සේරු කළහ. නබිවරයාණන්ද මෙහි වස්ක 10ක් එනම් කිලෝග්‍රෑම් 1800ක් පමණ අස්වෙන්න ලැබිය හැකි යයි පැවසීය. එවිට උයනේ අයිතිකාරිය සිටිනු දුටුවෝය. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඇයට මෙහි අස්වෙන්න නැලීමේදී කොපමණ තොගයක් රටහිඳි තිබේදයි සටහන් කරගන්නේ යයි කීවේය. යුද්ධයෙන් පසු ආපසු එන මාර්ගයේ මුස්ලිම්වරු එම ස්ථානයට පැමිණීමේදී එම අයිතිකාරියගෙන් ඇසූ විට ඇය වසක් 10ක ප්‍රමාණයක් රටහිඳි ලැබුණේ යයි කීවාය. එක් හදීස් ප්‍රකාශයක් අනුව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තබුක් ස්ථානයට පැමිණි කලෙහි මෙදින රාත්‍රියේ විමසිලිමත්ව සිටින්න මන්ද රාත්‍රියේදී ඡණ්ඩ මාරුතයක් හැමීමට පුළුවන්. ඒ නිසා කවුරුත් ඒ ඉදිරියේ නොසිටිනු. යමෙක් වෙත ඔටුවන් තිබේද උන්ව බැන තබා ගනු. තවද කිසිවෙකුට වැසිකිලි යෑමට අවශ්‍ය වූ තනිව නොයනු. තවත් කෙනෙකුව කැටුව යනු අවධාරණය කළේය. එතවිට අල්ලාහ් දෙවියන් එතුමාන්ට වහී මගින් දෙනුවත් කර ඇතේ සිටිය හැකි. සහාබිවරුන් නබිවරයාණන්ගේ අනපරිදි තම තමන්ගේ ඔටුවන් බැන තැබුවේය. එදින රැයෙහි දැඩි කුණාටුවක් හැමුවේය. එක් අයෙක් කුණාටුව ඉදිරියේ සිටිය කලෙහි එමගින් ඔහුව තයි නම් වූ ගෝත්‍රිකයන්ගේ කඳු පෙදෙසට ඇදගෙන ගොස් විසිකරන ලදී. තබුක් කරා ගිය ගමනේදී තැනින් තැන නැවතී මුස්ලිම්වරුන්ට කූඩාරම් තැනීමටද සිදුවිය. ඒ නිසා ඇතැම් අයට පසුබට වීමටද සිදුවිය. සහාබිවරුන් ඒ ගැන නබිවරයාණන්ට මෙසේ කරුණු දැක්වූහ. අල්ලාහගේ වක්තුරුවරයාණනි, අපගෙන් ඇතමෙක් මෙම ගමනේදී පසුබට වී ඇත. තවද අපගේ සහෝදර අබූ සර්තුමාද පසුබට වී ඇතැයි කීවෝය. එවිට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දුක් නොවනු එසේ වීමට යම් යහපතක් තිබිය හැකි අල්ලාහ් දෙවියන් ඔවුන්ව ඔබලා හා එක් කරනු ඇතැයි පැවසීය. පැය කීපයක් ගත වූ අයින් පසු පිටුපසින් කෙනෙක් දුරින් එනු පෙනෙන්නට විය. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහු අබූ සර් විය හැකි යයි කීවේය. පසුව එහි පැමිණියේ අබූ සර් රලියල්ලාහු තුමාණන්ය. එතුමාණන් ඔහු අමතා සහාබිවරුන් අමතා හෙට දිනේ ඔබලා තබූකීදී ජල උල්පත් ඇති තැනට පැමිණෙන්නෝය. තවද අවුව පායනතෙක් ඔබලා එහි නොපැමිණෙන්නෝය. ඔබලා එහි පැමිණ විට මා එනතෙක් ජලය භාවිතාට නොගන්න යයි කීවේය. එතුමාණන් එම තැනට පැමිණියායින් පසු බුළු කෙරුවායින් පසු එම වතුර එම ජල උල්පත මත දැමූ විට එම ජල උල්පත තුලින් වේගයෙන් ජලය ගලා එන්නට විය. මේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ විශේෂ හාස්කමක් යයි සැලකිය හැකියි. අවසානයේදී ඛලිෆතුල් මසීහ් අල් ඛාමිස් සයතුල්ලාහ් තුමාණන් රබ්වා නගරයේ ඇති වූ අපරාධ ක්‍රියාවෙන් තුවාල ලැබූ අහමදිවරුන්ට සුවවීමටත් පාකිස්තානය, බංගලිදේශය හා මෙද පෙරදිග වැනි රටවල්වල වැසෙන අහමදිවරුන්ට දේව රැකවරණය ලැබීමටත් යුද්ධ විරාමයේ නාමයෙන් අපරාධ සිදු වූ පලස්තීන ජනයාට දුආ ප්‍රාර්ථනා කරන ලෙස මතක් කරමින් තම දේශනය අවසන් කළේය.